hello guys කොහොමද ඉතින් ඔයාලට ගොඩ දවසකින් ඔන්න vlog එකක් අරන් ආවා මං හිතනවා මගේ යාළුවෝ හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ලංකාවේ ඉද්දි වගේ නෙමෙයි මෙහෙ ඉද්දි ගත කරන හැම දවසක්ම හරිම කාර්යබහුලයි. සතියේ සාමාන්‍ය දවසක් කියවෙන විදිහ ඔයගොල්ලොත් එක්ක මම බෙදා ගන්න හිතුවා. ඉතින් දැන් අපි මේ ඉන්නේ උදේම ඉස්කෝලේ යන ගමන් පුතාව ඉස්කෝලේට දාලා අද පළවෙනිටම මට කරන්න තිබ්බ විශේෂ වැඩක් ඒ තමයි මගේ වාහනේ ටයර් ටික දැන් හොඳටම ගෙවිලා තියෙන්නේ. ඉතින් ඒවා මාරු කරන වෙලාව හරි මේ දවස් ටිකේම මම හෙව්වා. මේ තියෙන මගේ චූටි වාහනේ. ඉතින් කලින් කිව්වා වගේ මේ දවස්වල මම හෙව්වා මේ වාහනවල ටයර් මාරු කරන තැන් කොහෙද තියෙන්නේ ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්තේ. ඉතින් වෙනදා මේ වැඩ හැම එකක්ම මට කරලා දෙන්නේ මගේ තාත්තා. මේ ටිකේ එයා පොඩ්ඩක් බිසි හින්දා මට එන්න වුණා මේ වැඩේ කරගන්න. ඉතින් සීත රටවල් වල රස්නේ කාලෙට මාරු කරන ටයර් තියෙනවා, සීත කාලෙට මාරු කරන ටයර් තියෙනවා. ඒ වගේම ඍතු හතරම පදින්න පුළුවන් ටයර් තියෙනවා. ඉතින් මං අද ආවේ ඒ වගේ ඍතු හතරම පදින්න පුළුවන් ටයර් සෙට් එකක් ගන්න. අද ඕඩර් කරාම ඒගොල්ලෝ දවස් දෙක තුනකින් මට කෝල් කරන්නම් කිව්වා ඒව ෆික්ස් කරන්න. ඉතින් මං ඕඩර් එක දාලා දැන් යන්නයි හදන්නේ. අද දවසේ ඊළඟට මට කරන්න තියෙන්නේ සුපර් මාකට් එකට යන එක. සුපර් මාකට් එකට ගිහිල්ලා ඇවිල්ලා මට යාළුවෙක් හම්බෙන්නත් යන්න තියෙනවා. ඉතින් සුපර් මාකට් එකෙන් මං ගෙදරට අවශ්‍ය ග්‍රොසරි අයිටම්ස් ටික ගත්තා. ඊට පස්සේ මං කෙලින්ම යන්නේ මගේ යාළුවව හම්බෙන්න. මොකද එයාට ඉන්නවා චූටි බබාලා දෙන්නෙක් අලුතෙන් හම්බුණ. ඉතින් මං එයාලවත් බලන්න ගියා. ඉතින් මගේ යාළුවට නිමුණු බබාලා තමයි හම්බෙලා තියෙන්නේ. එයාව බලන්න යන්න කී හිටියට මට වෙලාවක් හම්බුන්නේ නැහැ. මොකද මං ලංකාවෙනේ හිටියේ. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන්ගේ ගෙදරින් ඇවිල්ලා මම කෙලින්ම ගියේ ඉස්කෝලේට පුතාව ගන්න. උදේ වරුවේ මට තියෙන අමතර වැඩ ටික ඔක්කොම මම කරගත්තා. පුතාව අද විශේෂ තැනකට එකගෙන යනවා. අපේ පුතා ක්‍රීඩාවක් වශයෙන් කරන දෙයක් තමයි අස්සය පදින්න යන එක. ගිය අවුරුද්දේ ඉඳන් එයා අස්සය පදින එක කරනවා. අපි ලංකාවට ගිහිල්ලා ඇවිල්ලා නිවාඩුව ඉවරුණාට පස්සේ අද තමයි පළවෙනි වතාවට එයා මෙතෙන්ට යන්නේ. ඉතින් ඇත්තටම එයා මේ ක්‍රීඩාවට හරි ආසයි. මෙතන අස්සය පදින්න උගන්වන මෙයාගේ සර්ුයි මිසුයි දෙන්නම හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්. ඒගොල්ලෝ ඇත්තටම පුදුම කරුණාවන්ත මිනිස්සු. සතියකට එකපාරක් තමයි අපේ පුතා මේ අස්සය පදින්න එන්නේ. විනාඩි 40ක විතර කාලයක් එයා මේ අස්සය පිටේ යනවා. ඉතින් මේගොල්ලෝ මේ ආවට ගියාට නෙමෙයි මේ ක්‍රීඩාව කරන්නේ. මෙයාලා මේ ක්‍රීඩාව කරන්න අනුමැතිය ලැබිච්ච අය. මේ කෝස් එක කරන්න කලින් මේකට වෙනම ඉන්ෂුරන්ස් එකක් දානවා. මොකද ළමයින්ට මොනවා හරි කරදරයක් වෙයි කියලා. ඒ වගේම මේ ළමයින්ට එකපාර ලොකු සත්තුන්ට ලං වෙන්න දෙන්නෙත් නැහැ. ඔයාලට පේනවා ඇති මේ මෙතන ඉන්නවා පෝනියෝ දෙන්නෙක්. මුලින්ම බ්‍රිනාල් පැද්දේ ඒ පෝනියන්ව පළවෙනිම දවස්වල කරන්නේ ඒ පෝනියන්ට කිට්ටු වෙලා ඒගොල්ලොන්ව පීරලා පිරිසිදු කරන කටයුතු තමයි මුලින්ම කරන්න දෙන්නේ. ඒකෙන් කරන්නේ සතාගේ පිටට නගින්න කලින් ඒ සතාට ළමයාව හුරු කරන එක. මට මතකයි පළවෙනිම දවසේ අපි ට්‍රයල් එකක් කෙරුවා. මොකද හැම ළමයාම සත්තුන්ට ආසත් නැහැනේ. සමහර ළමයි බයයි. ඉතින් බ්‍රිනාල් එක්කගෙන ඇවිල්ලා අපි ට්‍රයල් එකක් කෙරුවා. මේ විදිහටම එයා සතාට බයයිද, එයා කොහොමද මේ සතෙක් එක්ක හැසිරෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ තමයි මෙයාලා මේ කෝස් එකට ළමයෙක්ව බඳව ගන්නේ. අනිත් එක තමයි ඔයාලට මේ පේන ඇති මේ දෙන්නා අපේ බ්‍රිනාල් එක්ක අස්සය පිටේ යන ගමන් ඒගොල්ලෝ මේ පැය භාගෙද විනාඩි 40ද ඒගොල්ලෝ මේ කාලය පුරාවටම ළමයාත් එක්ක සංවාදය දෙනවා. ඒගොල්ලෝ එක එක දේවල් ළමයාත් එක්ක කතා කරනවා. අස්සයව පදින අතරතුර අස්සයට මහන්සි නම් අස්සයට කෑම කන්න ඕන නම් ඒගොල්ලෝ නතර වෙනවා. නතර වෙලා ළමයාට කියලා දෙනවා දැන් අස්සයට අපි කන්න වෙලාව දෙන්න ඕනේ. එයාට චුට්ටක් මහන්සි. ඒ කියන දේවල් ළමයාට උගන්වනවා. ඉතින් මේ අස්සය පදින තැනට මෙහා පැත්තේ තියෙන මේ බිල්ඩින් එකේ ඒගොල්ලන්ගේ තව ලයිබ්‍රරි එකක් තියෙනවා. මේ පුටු තියලා තියෙන්නේ මෙතෙන්ට ගොඩක් අය ඇවිල්ලා ගෲප් ගේම්ස් කරනවා.
ඉතින් ඒ වගේ තැනක් තමයි මෙතන. අපි මෙතනට මාසෙට යූරෝ 90ක් ගෙවනවා. ඉන්ෂුරන්ස් එකත් එක්ක චුට්ටක් ගාන ඊට වඩා වැඩි. නමුත් මම ඔයාලට කිව්වේ මාසෙට යන ගාන. ඉතින් ඒ යූරෝ 90න් ඒගොල්ලෝ අපිට කාඩ් එකක් හදලා දෙනවා. එන්ට්‍රන්ස් 6ක් තියෙන. ඒකෙන් අපිට 6 පාරක් එන්න පුළුවන්. ඉතින් මිලානෝ ඉන්න කෙනෙකුට නම් ළමෙක්ව මේ ක්‍රීඩාවට යොමු කරන්න හොඳම තැනක් තමයි මෙතන. ඉතින් ඔන්න පුතාගේ කෝස් එක ඉවර වෙලා අපි ගෙදර ආවා. අපි ගෙදර ආපු ගාම අපේ මේ යාළුවා එළියට එනවා. මොකද එයා උදේ ඉඳන් ගේ ඇතුළේ ඉන්නේ. මෙයාව නැති වෙයි කියලා බය නිසා අපි එළිය තියලා යන්නේ. ඉතින් ඊට පස්සේ මමයි පුතයි අපේ ගෙවල් ගාව තියෙන කඩේකට ගියා. පස් එකකුයි තව බඩු වගේකුයි ගේන්න. බලන්නකො ඉතින් එයා මට උදව් කරන හැටි. මේ ට්‍රොලිය අරන් යන්නේ පස් එක ගේන්න. වාහනේ යන්නේ ගේ ළඟ නිසා. ඉතින් මට ඇලෝවේර එකක් හම්බුණා. ඒක හිටවන්න තමයි මේ ලොකු පෝච්චිය ගෙනාවේ. මේක මට හම්බ වෙච්ච තවත් කෝමාරිකා පඳුරක්. බලන්නකො ඒකේ ලස්සන. ඒක මට අපේ ගෙවල් ඉස්සරහා ගෙදරක ඉන්න කෙනෙක් මට මේ පැලය තෑගි දුන්නා. මං එයාගෙන් හිටව ගන්න මේ එක ඇලෝවේරා මුලක් ඉල්ලුවේ. නමුත් එයා මට මේකම දුන්නා. පස් එකට අමතරව අපි දෙන්න තවත් බඩු වගේක් ගත්තා. අපි දෙන්න පයින් ගියේ වාහනේ නෙමෙයි. ඉතින් ගොඩාක් බඩු ගන්න බෑ. අවශ්‍යම දේවල් ටිකක් විතරක් අරන් ආවා. මම කිව්වනේ මේ ඔයාලට මම පෝච්චි වල අලුත් පැලව හිටගෙන මම ඉන්නේ කියලා. ඉතින් මේ තමයි මේ අලුතෙන් ගෙන ආපු පෝච්චි. මං ගාව තිබ්බ ඔක්කොම පෝච්චි ටික ඉවරුණා. මම පැල හිටවලම. ඉතින් අද මේ ටික අරන් ආවා. සැරින් සැරේ මට පැල හිටව ගන්න ඕනේ හිටවන්න. මගේ සිග්නල් එකත් ඉවරුණා. සිග්නල් එකේ අපේ පුතාට තව බ්‍රෂ් එකක් ගෙනාවා. මොකද අපේ ගෙදර උඩ තට්ටුවේ තියෙන බාත්රූම් එකේ යාට බ්‍රෂ් එකක් තියෙනවා. ඒ වුණාට සමහර වෙලාවට එයාව උදේට බ්‍රෂ් කරන්න වෙන්නේ පල්ලෙහා තියෙන බාත්රූම් එකේ. ඉතින් පල්ලෙහා තියෙන බාත්රූම් එකේ තිබ්බ බ්‍රෂ් එක නැති වෙලා ඒකට අලුතෙන් බ්‍රෂ් එකක් ගෙනාවා. එයාගේ සෙල්ලම් බඩු වලට බැටරි ගෙනාවා. බැටරි නම් ඉතින් කොච්චර ගෙනාවත් මදිනේ. ඒගොල්ලෝ සෙල්ලම් බඩු වලට දානවා, බැටරි බහිනවා, අපි බැටරි ගේනවා. ඉතින් මේ බැටරි ටිකක් ගත්තා එයාට. එකම මම මෙන්න මේ වේලිච්ච මල් එක ගත්තා. මේ වේලිච්ච මල් හරි සුවඳයි. මේක මොකක් හරි බෝල් එකක වගේ දාලා ඔයගොල්ලන් ගෙදරින් තියන්න පුළුවන්. ඒ වගේම මේවට සුවඳ ගහන එසෙන්ස් වර්ග සැරින්තරේ දාන්න පුළුවන්. එතකොට ඒ සුවඳ ගන්නවා මේ වේලිච්ච මල්. ෆේස් වොෂ් එක ඉවරලා තිබ්බ. ඇත්තටම ඉවර වෙලා නෙමෙයි. අපේ පුතා මේ මම දකින්න නැති වෙලේට මගේ ෆේස් වොෂ් හලනවා බාත්රූම් එකේ. ඉතින් මේ එයා හලලා ඒවට වතුර පුරවනවා. ඉතින් මේ වගේ දෙපාරක්ම කරලා තිබ්බා. මේක තමයි මේ දවස්වල පාවිච්චි කරන ෆේස් වොෂ් එක. මේක ඇත්තටම හොඳයි. මගේ මූණ ටිකක් ඔයිලි වගේ හින්දා. ඉතින් ඒකත් ගත්තා. ඊට මේක ගත්තා බාත්රූම් එකේ කොමඩ් එකට. අපි වතුර ෆ්ලෂ් කරන හැම වෙලේකම මේකෙන් සුවඳක් එක්ක බේත් එකක් නිකුත් කරනවා කොමඩ් එකට. ඉතින් ඒකත් ගත්තා. මගේ මේ කොමඩ් එකට දාලා තිබ්බ එක ඉවර වෙච්ච නිසා ඒකකුත් ගත්තා. ටිෂු ඉවර වෙලා තිබ්බේ. ටිෂු ඉවර වෙච්ච හින්දා ටිෂු සෙට් එකක් ගත්තා. මේකේ 10ක් තියෙනවා, පැකට් 10ක් තියෙනවා. විශේෂත්වය තමයි මේක මෙන්තෝල් වලින් හදලා තියෙන්නේ. මේ ටිෂු එකෙන් නහය පිහිද්දි ඔයාලට හරියම ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා. ඉතින් මම මේකට ආස හින්දා මේකත් ගත්තා. ආපහු මම ගත්තා මෙන්න මේ පර්ෆියුම් බර්නර් කියලා මේකට කියන්නේ. මේකට වතුර දාලා කැන්ඩල් එකක් යටට මෙන්න මෙතෙන්ට පත්තු කරපුවාම ඔයගොල්ලන්ට සුවඳ එනවා. ඉතින් ඒ පර්ෆියුම් බර්නර් එකකුත් මම ගත්තා. මේක දවස් ගාණක් දැන් මම ගන්න හිටියේ. මොකද මං ගාව පර්ෆියුම් වගේක් තියෙනවා බර්න් කරන්න. ඉතින් මේකත් මම ගත්තා. මට මේ කැන්ඩල් එකක් පත්තු කරන්න මෙන්න මේ අයිටම් එක ගත්තා. ඒකට මට ආස හිතුණා. ඉතින් කැන්ඩල් එකක් පත්තු කරන්න හිතාන තමයි ඒක ගත්තේ. මගේ රෙදි හොදන සබන් ඉවරයි. ඉවර නෑ, ඉවර වේගෙන යන්නේ. ඉවර වේගෙන යද්දි මම අලුත් එකක් අරන් තියාගන්නවා ආයෝන හින්දා. ඉතින් මේක ඒකත් ගත්තා. ඊට පස්සේ ගත්ත විශේෂ දෙයක් මට තේරුණා බාත්රූම් එකේ නාන තැන වතුර බහිනවා අඩුයි කියලා. ඉතින් වතුර බහිනවා අඩු වෙලාවට ඒකේ බ්ලොක් එක අරින්න මෙන්න මේ ලික්විඩ් එක දාපුවම ඒක හරියනවා. ඉතින් අවසානෙත් එක් බ්ලොක් වෙනකන් තියාගෙන ඉන්න නැතුව මේව කරන්න ඕන කල් තියලා. ඒකට දාන්න ගත්ත ලික්විඩ් එක තමයි මේ. මොකද අවසාන වෙනකන් හිටියොත් ගොඩාක් හිර වෙන්න බලනවා. ඊට කලින්
පොඩි බ්ලොක් එකක් තියෙද්දිම මේවා දාලා හදාගත්තාම ඔයගොල්ලන්ගේ බ්ලොක් එක ඉක්මනටම යවා ගන්න පුළුවන්. ඉතින් මම ගොඩ දවසකින් ඉඳන් හිතාගෙන හිටියා මගේ කිචන් එකේ උයන තැනට බිමට කාපට් එකක් ගන්න. මට සෙට් වෙන එකක් තිබ්බේ නැහැ. හිතට ආස හිතෙන්නත් එපා. ඉතින් අද වාස එකක් දැකලා මම මෙතන මීටර් 1.5ක් ගත්තා. මොකද මම හිතනවා මීටර් 1.5ක වගේ ප්‍රමාණයක් ඇති වෙයි කියලා මගේ කුස්සියට. ඉතින් මීටරයක් උනේ 9.90යි. හිතනවා එතෙන්ට මීටර් 1.5ක් ඇති කියලා. මීටර් 2ක් නම් වැඩි. මට මේකට ඇත්තම වාසය හිතුණා. මම ඔයාලත් එක්ක පෙන්නන්නම්කෝ ඒක. ඔන්න බලන්න මගේ කාපට් එක. ඇත්තට මේක ලස්සනයි. ඒක හරියට නිකන් 3D print එකක් වගේ. ගෙනාපු කාපට් එක මම මගේ කුස්සියට දාලා බැලුවා. ඒක හරියටම ගානට තියෙනවා මීටර් 1.5ක් ගත්තේ හොඳ වෙලෙට. නැත්තම් මීටර් 2ක් ගත්තා නම් වැඩි වෙනව අපරාධේ. ඉතින් අලුත් දෙයක් දාපු ගමන්ම ඒක අයිති කරගන්න අයිතිකාරයෙක් ඉන්නව අපේ ගෙදර. පේනව නේද ඔයාලට? අලුතින් මොනවා හරි දෙයක් ගෙනාවොත් එයා තමයි එකටම එතෙන්ට යන්නේ. ඉතින් යාළුවනේ අද vlog එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් ලස්සන vlog එකකින් ඉක්මනටම හම්බ වෙමු. ඉතින් එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.